ගංවතුර බැහැලා ගියාම අපි හිතනවා හරි දැන් ඉතින් ලොකුම විනාශය ඉවරයි කියලා. ඒත් ඇත්තටම නියමානුතුර පටන් ගන්නෙ දැන්ද? මේක තමයි ගංවතුරෙන් පස්සේන අස්සල අනතුර. වතුර බැහැලා ගින් ඉදිරි සති කිහිපය ඇතුළත නිශ්ශබ්දවම පැතිරෙන මේ සැඟවුණු සතුරා ගැන තමයි අපි දැන් ගැඹුරින් බලන්න යන්නේ. එහෙනම් ඉතින් කවුද මේ සතුරා? අපි හරියට මඳුන ගමු. මේ තමයි මීයුණ ගැන අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන කරුණු. හරිම සරලයි. මීයුණ කියන්නේ ලෙප්ටෝස්පිරාය කියලා කියන හරිම පුංචි ඇහැට පේන්නේ නැති බැක්ටීරියාවකින් හැදෙන ලෙඩක්. හැබැයි ඉතින් ඒක පොඩි වුණාට කරන්න පුරවන් හානිය නම් පොඩි නෑ. ඉතින් කොහොමද මේක වෙන්නේ? හරි. මෙහෙමයි. මුලින්ම මීයෝ හරක් බල්ලෝ වගේ සතුන්ගේගේ විශේෂයෙන්ම වකුගඩුවල මේ බැක්ටීරියාව තියෙනවා. ඊට පස්සේ ඒ සතු මුත්‍රා කරනකොට අර බැක්ටීරියාව පස්සටයි වතුරටයි එකතු වෙනවා. ගම් වතුරක් ආවම මේ ඔක්කොම වතුර හැමතැනම යනවනේ. අන්තිමේදී වෙන්නේ අපේ සමේ තියෙන පොඩි සීරිමකින් හරි S2කින් හරි මේ බැක්ටීරියාව ඇඟට ඇතුල් වෙන එක. හැබැයි ලෙඩේ එළියට එන්න සති 2ක් විතර යනවා. මෙන්න මේක තමයි ගොඩාක් දෙනෙක්ට වර්ධින තැන. මේ රෝග ලක්ෂණ මේ සාමාන්‍ය උණක් නේ කියලා හිතලා අතෑරියොත් වෙන්න පුළුවන් විනාශය හිතා ගන්නවත් බැරි වෙයි. මෙතන තියෙන ලොකුම ප්‍රශ්න තමයි මීයුනේ මුල් ලක්ෂණ ඩෙන්ගු වලට හරිම සමානයි. බලන්නකෝ වෙවුලලා එන තද උණ, මස් පිඩු රිදෙන එක, ඔළුව කැක්කුම, වමනේ ඇස් රතු වෙන එක මේ ඔක්කොම දෙකේම තියෙනවා. ඉතින් වෛද්‍යවරයෙක් නැතුව මේක ඩෙන්ගුද මීයුනද කියලා කියන්න හරිම අමාරුයි. අන්නේ හඳුනා ගැනීම වැරදුනොත් තමයි භයානකම දේ වෙන්නේ. මොකද මීයුනට හරියට වෙලාවට බෙහෙත් ගත්තේ නැත්නම් බලන්න සිද්ධ වෙන පුරුවන් දේවල්. වකුගඩු සම්පූර්ණයෙන්ම වගේ නතර වෙනවා, ඇඟ කහ පාට වෙනවා, මුත්‍රා එක්ක ලේ යනවා, ඇඟ ඇතුලේ ලේ ගලන්න පටන් ගන්නවා. මේ වගේ තත්ත්වයක් ආවම දැඩි සත්කාරයකකට දාන්න වෙනවා. සමහර වෙලාවට අවාසනාවකට ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි ප්‍රශ්නේ ගැන හොඳටම කතා කළා. දැන් අපි බලමු මේ භයානක තත්වෙන් බේරෙන්න ආරක්ෂා වෙන්න තියෙන හොඳම ක්‍රම මොනවද කියලා. හරිම සරල මූලික පියවර ටිකක් තියෙනවා. පළවෙනි එක ගෙවල් වටේ කුමුරු අවට පුළුවන් තරම් පිරිසිදුවත තියාගන්න. දෙවෙනි එක ලිං පාවිච්චි කරනවා නම් වටේට ලිං බැම්මක් දාලා ආරක්ෂා කරගන්න. තුන්වෙනි අනිවාර්යයෙන්ම දේ මඩේ බහිනවා නම් කුඹුරේ වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම බූට්ස් වගේ සපත්තු ටිකක් දාගන්න. ඒ වගේම තමයි ගම් වතුරෙන් පස්සේ ඇල දොලවල නාන්න සෙල්ලම් කරන්න යන්න එපා. හැබැයි ඉතින් ඔය හැම දෙයකටම වඩා අපිට තියෙන ප්‍රබලම පලිහක්. ජීවිතයක් බේරගන්න පුරුවන් පලිහ. ඒ ගැනයි දැන් අපි කතා කරන්නේ. ඒ තමයි ඩොක්සිසයික්ලින්. මේ බලන්න මේ සංඛ්‍යාව දිහා 40% එකක්. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 10න් 4 දෙනෙක්ම වගේ කෘෂිකර්මාන්තයෙන් ඉන්නේ. ඒ කියන්නේ කොච්චර විශාල පිරිසක් මේ මීයුන හැල්දෙන්න තියෙන ඉහළම අවදානෙම ඉන්නවද කියන එක නේද? එහෙනම් මේ අවදානම තියන අයට කොහොමද ඩොක්සිසයික්ලින් කියන ආරක්ෂක පලිහ පාවිච්චි කරන්නේ? හරිම ලේසි. පියවර 3යි. 1. මඩ වතුරට බහින්න දවස් 2-3කට කලින් පටන් ගන්න. 2. සතියට එක පෙත්තයි. දිනපතා ගන්න ඕනේ සතියේදී එකයි. 3. ඔය මඩේ වැඩ කරන මුළු කාලේ පුරාවටම හැම සතියෙම එක ගානේ දිගටම ගන්න. හොඳම දේ තමයි මේ ජීවිතේ බේර ගන්න පුළුවන් බෙහෙත හොයාගන්න හරිම ලේසියි. ප්‍රදේශයේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා, ඒ කියන්නේ PHI මහත්මයාගෙන් මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් දොස්තර කෙනෙක්ගෙන් ලියාවගෙන හරිම පොඩි මුදලකට ඕනම ෆාමසියකින් ගන්නත් පුළුවන්. හොඳයි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ කතාබහේ අවසාන සහ වැදගත්ම කොටසට. මේක තමයි හැම දෙයකම හරය හොඳට අහගන්න. මේ වචන ටික හරිම කම්පනයක් ඇති කරනවා. මේ වළක්ව ගැනීමේ බෙහෙත් පෙත්ත නොගත්ත නිසාම අසාධ්‍ය තත්වයට පත් වෙලා අන්තිමේදී තමන් මේ ජීවිතෙන්ම වන්දි ගෙවපු තරුණ රෝගීන් කොච්චරනම් අපි රෝහල් වල දැකලා තියෙනවද? හිතන්න ඒක කොච්චර සරලව වළක්ව ගන්න තිබ්බ දෙයක්ද කියලා. ඒ නිසා මේ දේ හොඳටම මතක තියාගන්න. ප්‍රමාද වුණොත් ඉතුරු වෙන්නේ පසුතැවීම විතරයි. Taman හරි Tamanගේ පවුලේ කවුරු හරි ගන් වතුරට මඩට නිරාවරණය වුණා නම් කිසිම රෝග ලක්ෂණයක් එනකම් බලන්න ඉන්න එපා. ඒක හරිම භයානක සූදුවක්. කරන්න තියෙන එකම දේ හොඳම දේ අදම තවත් පරක්කුලෝවි අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඒක තමයි Taman සහ Tamanගේ ආදරණීයයන් වෙනුවෙන් ගන්න පුළුවන් බුද්ධිමත්ම තීරණය.